කියන්නේ හරි අමුතු චරිතයක් බං. පිටින් කියවල තේරුම් ගන්න බැරි හරි සංකීර්ණ පරිච්ඡේදයක්. විශේෂයෙන්ම දුවෙකුගේ ජීවිතයේ ලොකුම වීරයා. හොඳම මඟ පෙන්වන්න. ආදරණීයම ආරක්ෂකයා. ඒ වෙන කවුරුවත් නෙවෙයි. ඒ තමයි තාත්තා. වෙලාවකට නීති දාලා කෑ ගහලා බැනලා හරි සැරපරෂ පෞරුෂත්වයකුත්. තවත් වෙලාවකට ලෝකෙ කවුරුවත්ම දීපු නැති විදිහේ ආදරය කැපකිරීම අපි වෙනුවෙන් දක්වන ඒ ආදරණීය මනුස්සයාගේ කතාව පිටින් හරි සුන්දරයි වගේ පෙනුනට ඇත්තෙම එහෙම නැහැ. මම මගේ දුවට ගොඩාරියක් ආදරේ. ඒ මගේ පණටත් වඩා. ඒකයි මෙච්චර සැර කරලා නීති දාලා එයාව පරිස්සම් කරන්න හදන්නේ. දුව, ඔයාට තාම මේ ලෝකෙ ගැන හරි හමං අවබෝධයක් නැහැ. ඔයාට තේරෙන්නේ නැති ලෝකේ තේරුම් කරන්න ඕනි මම. ජීවිතය අපි හිතන තරම් සුන්දර නැහැ. ඉතින් මේ කටුක ජීවිතයේ බාධක ජයගෙන ඉදිරියට යන්න මඟ පෙන්වන්න ඕනි මම. ඒත් ඒ දේ කරද්දි ඔයාට ගොඩාක් හිත රිදෙනවා කියලා මම දන්නවා. සමහර වෙලාවට මම ඔයාගේ දේවල් වලට ඇඟිලි ගහන හතුරෙක් ආගන්තුකෙක් වගේ පේනවා ඇති. ඒත් දුවේ ඇත්ත ඒක නෙවෙයි. ඒ හැමදේම මං කරන්නේ ඔයාව කටු අත්තක පිපෙන ලස්සන රෝස මලක් වගේ පරිස්සම් කරන්න. මගේ ආසාවල්, මගේ අවශ්‍යතා හැම දෙයක්ම පැත්තකින් තියලා මායි ඔයාගේ අම්මයි ඔයා ඉපදිච්චි දවසේ ඉඳලම හැම තත්පරයක්ම හිතන්නේ ඔයාව කොහොමද කිසිම දුකක් නොදී අඩුපාඩුවක් නොකර කුමාරිකාවක් වගේ බලාගන්න කියලා. මන් දන්නවා පුතෙක් වගේ නැහැ දුවෙක්. හැමදාම මන් ළඟ තියාගන්න බැහැ. හැබැයි මේ ලෝකේ ඔයා ඔයාගේ හයියෙන් නැගිටින දවසට මං ඔයාගේ අඩිතාලම ශක්තිමත්ව හදලා තියන්න ඕනේ. අද ඔයාට මම මොන විදියට පෙනුනත් අන්න ඒ දවසට ඔයාට තේරෙයි මේ තාත්තෙකුගේ ආදරේ කොච්චරක් සියලුම පියවරුන්ගේ හදවතෙහි ලියා ඇති ආදරණීය දුක්වර කතාව. ලෝක පියවරුන්ගේ දිනය 2025. සංකල්පය සහ හඬ කැන්වීම කෙහන්සා එදිරිසෝරිය.